හායි ඉතින් කොහමද? ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් කරන්න මං. ඉතින් එකපාර හදිස්සියේ අපේ අයියයි නදීප් අයියයි කතා කරලා එන්න කිව්වා කිරිබාවට. මම ඒ යන්න හදන්නේ දැන් වෙලාව 4:10යි. 4:10යි වෙලාව. අයියේ නදීප් අයියා කියලා දෙන්නේ අනුරාධපුරේ යන්න නැත්නම් එහෙම අපේ අයියලා දිහාට ගිහිල්ලා දැන් මට කෝල් එකෙන් ආතල් දෙනවා එන්න කියලා මම යන්න හදන්නේ. මම දැන් ඉන්නේ කුරුණෑගල පොලිසිය ගේට්ටුව ස්ටෑන්ඩ් එකට ගිහලා කතා කරන්න ඉතුරු ටික. ගොඩ දවසකට පස්සේ තමයි ඉතින් මේ වගේ ගමනක් යන්නේ අද. කියන්න ගොඩක් දේවල් තියෙනවා බලමු අපි ගිහිල්ලා නේද? ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා කතා කරන්න කිව්වට කතා කරන්න හම්බුන්නේ නැහැ. මං ඉතින් බස් එක අද්දලා මං ඔහොම ගිහිල්ලා දුවගෙන නැග්ගා. කතා කරන්න බෑ ඉතින් සෙනඟ ගොඩක් හිටියා. අනුරාධපුර කුරුණෑගල බස් එක නැග්ගේ. දැන් ඉන්නේ මම වාරියපොළ ටවුන් එකේ. තව කිලෝමීටර් 66ක් තියෙනවා. ගොඩක් දුරයි ඉතින්. ලස්සන පැත්තක් ඉතින් ඔයාලට පෙන්වන්නම් ගිහිල්ලා. ගිනිබාවට කිලෝමීටර් 66ක් තියෙනවා. හේ යාළුවනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං ආවේ. මාර කේස් එක කියන්නේ මං කිලෝමීටර් දෙකක් කලින් බැස්සේ මට එකපාරට මතක එතන වගේ මේ ගල් කල්ලෙන් බහින්න කිව්වා මං බැස්සා. බැහැලා බලද්දි එතන නෙමෙයි තව ඉස්සරහා දැන් මම මේ පයි යන ගමන් ඉන්නේ. අයියා නම් එනවා කිව්වා එකයි යන්න. කිලෝමීටර් දෙකක් මං කලින් බැහැලා තියෙන්නේ. මාරු ආතල් එක. හදිසියේ මං කතාව ගියේ මේ හදිසියේ ගමන මං ක්ලාස් ගිහිල්ලා එහෙමම ඉන්ටර්වල් එකේ කියන්නේ ඉන්ටර්වල් එකේ වගේ තමයි මට කිව්වේ කෝල් එකක් දීලා මේ එන්න කියලා. ඊට පස්සේ හදිසියේ ඉතින් ආවා. මගේ හදිසියකම ලස්සනනේ බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. ඔයාලා තාමත් චේතියාවුගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ස්කිප් කරන්න තු වීඩියෝ එක බලන්න නේද? තා චුට්ටකින් බලමු මොකද වෙන්නේ කියලා. මේ අපේ අයියත් දෙනවා මෙහෙන්. හායි. ඔන්න මං දැන් තමයි ආවේ ගෙදරට. ඉතින් මං ආවා. දැන් රැයලා ඉතින් රැයට මෙහෙ දීසන අර ලොකු අයියලා ඉන්නවා මෙහෙ. කළු පාට හොඳ ටික. ඒ හින්දා ඔයාලට යන්න එන්න අමාරුයි. ගියොත් අනිවාර්යෙන් පෙන්නන්න. නැත්නම් හෙට උදේ බලමු මේ හසිරිය. good morning. අපි තව චුට්ටකින් යනවා මේ පැත්තේ සිරි නරඹන්න. බලමු නේද ඉතින්. අපි දැන් නාන්න යන්න හදන්නේ. බලමු අපි කොහෙටද යන්නේ කියලා. එන්න තමයි අපි නාන්න ආවේ. බාගම ලස්සන තැන. අපි ගිහිල්ලා බලමු. නදීපය පෙන්නනවා මේ නදීපය. ඉතින් ওই විදිහට තමයි ලස්සනට ගෙවුනේ අපේ කිරිබාවේ දවස් දෙක. ඔයාලා තාම චේතියාවුගේ YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. like comments දාන්න. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් තවත් දවසකින් හම්බෙමු. ජය වේවා.